ජීවිතේ විඳින්න ඕනේ නැද්ද අපේ කොල්ලෝ? සමහරුන් ඉන්නවනේ දැන් අවුරුදු 16 කියලා ජොයින්ට් එකේම ගහගෙන කොල්ලෝ ඇයි ජීවිතේ ආතල් එක ගන්නවා විඳින්නවා කියලා. දැන් මම කල්පනා කරනවා මොන රෙද්දක්ද දැකෝ මුම්බේ. පාටි එහෙම තියෙනවා මම දැකලා තියෙනවා. හොඳයි. ඒක දැන් ජීවිතේ විඳිනවා කියලා මම දැකලා තියෙනවා දානවා. ජීවිතේ විඳින්න මේ වගේ දෙයක්වත් කරලා තියෙන්න ඕන එකක් එහෙම තියෙනවා. ඒක හැම වෙලෙම ආතල් දාන්න ඕන කියලා එකක් නැහැ. ආතල් තියෙන්න ඕනේ තමන් සක්සස් වුණාම ඒකත් එක්ක කියන්නේ ඒක. සක්සස් වුණාට පස්සේ ගන්න ආතල් එක ඊට වඩා රහයිද? රහයි නේ නම් මල්ලේ. කොච්චර රහක් තියෙනවද? තමන්ගේ සල්ලි වලින්. මේ බලගෙන මම නයිට් ක්ලබ් එකකට කරන්නේ නෑ. හැබැයි නයිට් ක්ලබ් ගිහලා ජීවිතේ සක්සස් වෙලා නයිට් ක්ලබ් ඇතුළේම ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා. මම එහෙම ජීවිතේ විඳින්න අනවශ්‍ය විදිහට තැනකට යන මිනිස්සෙක් නෙවෙයි. මම ගේ බිව්වත් මගේ ගේ ඇතුළේ බොන මිනිස්සු. ඔයා ජීවිතේ විඳිනවා. ජීවිතේ සතුට වෙන්න නම් තමයි සක්සස් වෙන්න බෑ. භෞතිකවත් මානසිකවත් දෙකෙම සක්සස් වෙන්න ඕන. මම කියන්නේ ඔයා සක්සස් වෙන්න. සක්සස් වෙන එක තමයි ජීවිතේ විඳීම කියන්නේ. ඔබ ජීවිතේ ඇතුලේ කන කටු ටිකම ඇති විඳිනවා කියන්නේ. ඔයා විඳින්න දුක ඇතුලේ ඔයාට ඔයාගේ සාර්ථකත්වය පේනවා කියන්නේ ඒකනේ මම විඳින්නේ. ඊට පස්සේ ඔයාට අමුතුවෙන් ආතල් ගන්න දෙයක් නැහැ. ඔයාව දියුණු කරන්න